අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ වරාය නාවික කටයුතු හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ජොබ් වේකන්සි ටිකක්. ඉතින් මේ ක්ලෝසින් ටික දාලා තියෙන්නේ 2026 7:23. ඊළඟට ඔයාලා ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මෙතනින් ඔයාලට full details බලන්න පුළුවන්. ඉතින් වීඩියෝ like එකක් දාලා බලන්න පටන් ගන්න. channel එක කෙනෙක් subscribe කරලා set වෙන්න. ඔයාලා මෙතෙන් නාම විස්තර ටික බලා ගන්න. ශ්‍රී ලංකා වරාය අධිකාරිය තනතුරු කුඩප්පාඩු තනතුරු දාලා තියෙනවා තටාක වැද්දුම්කරු සුදුසුකම් මෙතන දාලා තියෙනවා දෙවරකට නොවැඩි වාර ගණනකදී භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 6කින් අපසු සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙන්න ඕන සහ රජයේ හෝ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත්ලද කාර්මික හෝ විත්තිය පුහුණු ආයතනයක නිකුත් කරන NVQ 3 සමග පළපුරුද්දක් තියෙන්න ඕන රජය හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක මේ ඔක්කොටම ඩීසල් වැද්දුම්කරු පෑස්සුම්කරු ඇල්මිනියම් කම්මල්කරු වාත්තුකරු කුෂන් වැඩකරු මොස්තරකරු සේවා ගණයේ අර්ධ ශිල්පී කියලා ගාලා තියෙනවා. මට හරියට පැහැදිලි නෑ. ඊට පස්සේ වැටුප් පරිමාණය දාලා තියෙනවා මූලික වැටුප රුපියල් 35845 ඉඳන් වාර්ෂික රුපියල් 365 ගානේ වැඩි වෙනවලු. දාලා වැටුප දාලා තියෙනවා 111000ක් කියලා දාලා තියෙනවා. දාලා තියෙනවා අදාළ ප්‍රායෝගික පරීක්ෂණයේ සමත් විය යුතුයි අවුරුදු 18-45 අතර විය යුතුය. ඒ ටික කැන්ඩිඩේට්ස් දාලා තිනවා තව එකක් දාලා තියෙනවා ඒකෙත් මෙහෙම තමයි දාලා තියෙන්නේ ඒකේ වැටුප් ප්‍රමාණය තේ ගන්නම තමයි ඒ වැටුප් ටික තමයි තියෙන්නේ ඔයගොල්ලෝ බලලා ඇප්ලයි කරන්න ඇප්ලයි කරන තැන පෙන්නන්න ඇප්ලිකේෂන් මෙතනින් ගන්න පුළුවන් ඔයාලා මෙහෙම පාරලා ඔයාලා පෙන්නදී ඇප්ලිකේෂන් එක තියෙනවා පේජ් 3කින් ඇප්ලිකේෂන් එක ඉතින් මේක ඩවුන්ලෝඩ් කරලා එතෙන් ඩවුන්ලෝඩ් කරලා ෆිල් කරලා යවන්න තමයි තියෙන්නේ